කරන්ට් බිල ගෙවනකොට හරි එහෙමත් නැත්නම් කඩේට ගිහින් බඩු මල්ලක් ගන්නකොට හරි කවදා හරි හිතලා තියනවද මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි කියලා? ඇත්තටම අපේ එදිනෙදා ජීවිතයේ හැම පුංචි දෙයක්ම තීරණය වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවෙන කතාබහ සහ ගන්න තීරණ මතයි. අද අපි මේ ගැඹුරු විමර්ශනයට, ඒ කියන්නේ අපේ මේ ඩීප් ඩයිව් සාකච්ඡාවට එකතු වෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ අන්න ඒ වගේ ජීවිතවලට කෙලින්ම බලපාන 2022 පෙබ්‍රවාරි 18 වෙනිදා ඉඳන් 20 වෙනිදා දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවුණු ඉතාමත් තීරණාත්මක සිදුවීම් සහ විවාද ගැන ගවේෂණය කරන්න. ඔව් මේක නිකම් ප්‍රවෘත්ති කියවීමක් නෙවෙයි. මේ දේවල් ඇතුලේ හැංගිලා තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා අපි අද හාරලා අවශ්‍යලා බලනවා. මේ සඳහා අපි මූලාශ්‍රය විදිහට පාවිච්චි කරන්නේ විපක්ෂය විසින් නිකුත් කරලා තියෙන නිල ප්‍රකාශනයක්. ඒ කියන්නේ ඔපොසිෂන් බුලටින් කියන වාර්තාවයි. හරියටම හරි. හැබැයි අපි මේ සාකච්ඡාවේ ගැඹුරටම යන්න කලින් දේශපාලනික අපක්ෂපාතීත්වය ගැන ඉතාමත් පැහැදිලි විශේෂ දැනුම් දීමක් කරන්නම ඕනේ. අද අපි මේ කතාබහට පාදක කරගන්නා මූලාශ්‍රය පැහැදිලිවම දේශපාලනික අන්තර්ගතයන්ගෙන් පිරීලා තියෙන ලියවිල්ලක්. අනිවාර්යයෙන්ම මෙහි දැක්වෙන්නේ ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් විපක්ෂය දරන දේශපාලන මතවාදය, ඒ වගේම ඔවුන් ආණ්ඩුවට එල්ල කරන බරපතල චෝදනා. අපේ අරමුණ කිසිම දේශපාලන පක්ෂයකට හෝ මතවාදයකට සහාය දැක්වීමත් පක්ෂග්‍රාහී වීමත් කිසිසේත්ම නෙවෙයි. මේ මූලාශ්‍රවල අඩංගු කරුණු සහ තොරතුරු එලෙසින්ම ගෙනහැර දක්වමින් මේ පාර්ලිමේන්තු සතිය ඇතුලේ කතාබහට ලකුණු දේවල් ගැන ඉතාමත් සවිස්තරාත්මක සමබර අවබෝධයක් ලබා දීම පමණයි අපි මෙතනදී කරන්නේ. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. අපේ ප්‍රධාන මෙහෙයුම වෙන්නේ මේ සම්මත වෙන පනත්, මේ ඇති වෙන උණුසුම් විවාද සහ යෝජනා ඇත්තගම පොළවේ පය ගහලා ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතවලද කොතරම් දුරට බලපානවද කියන එක තේරුම් ගන්න එකයි. හරි, අපි එහෙනම් මේක ලියාගමු. මුලින්ම අපි කතා කරමු පෙබ්‍රවාරි 17 වෙනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැන. රජය පැත්තෙන් මේ පනත ගෙනාවේ මහජනතාව කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් ඉටු කිරීමක් විදිහටනේ. ඒ කියන්නේ දේශපාලනයන්ගේ අනවශ්‍ය වරප්‍රසාද කප්පාදු කිරීමක් විදිහටයි මේක හඳුන්වලා දුන්නේ. බැලු බැලමට ඕනෑම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඉතාමත් හොඳ පියවරක් නේද කියලා. හැබැයි මෙහි ඇති ආකර්ශනීයම කරුණු නම් මේ කියන മന്ത്രി විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට විපක්ෂයේ විශේෂයෙන්ම සමගි ජනසන්ධානය සම්පූර්ණයෙන්ම විරුද්ධ වීමයි. විපක්ෂ නායකවරයා මතු කරන තර්කය බොහොම වෙනස් මානයක් ගන්නවා. ඒක ඇත්ත. ඔහු පෙන්වා දෙනවා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මහජන නියෝජිතයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නිකම් වරප්‍රසාදයක් විදිහට නෙමෙයි, අල්ලස සහ දූෂණය අවම කරන්න කියන කාරණිය මත කියලා. ඒකේ ඉතිහාසය දිහා බැලුවොත් CWW කන්නංගර මැතිතුමාගේ කාලයේ ඉඳන් මේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වුණේ තමන්ගේ වෘත්තීන් අතහැරලා දේශපාලනයට එන අයට දේශපාලනයෙන් සමුගත්තට පස්සේ යම් ආර්ථික ස්ථාවරත්වයක් දෙන්න. පොඩ්ඩක් ඉන්න. ඒක ඇත්තටම හිතන්න ඕනේ කෝණයක්. ඒ කියන්නේ එහෙම නැති වුණොත් බලයේ ඉන්න කාලේ තමන්ගේ අනාගතය හදාගන්න හිතාගෙන දේශපාලකයන් හොරකම් කරන්න, දූෂණයේ යෙදෙන්න පෙළඹෙන්න පුළුවන් කියන එකයි විපක්ෂයේ මතය වෙන්නේ. ඒ කියන්නේ විශ්‍රාම වැටුප කියන්නේ දූෂණය වළක්වන රක්ෂණයක් වගේ දෙයක් කියලා වොන් කියන්නේ. හරියටම හරි. හැබැයි මේ මූලාශ්‍රයේ තවත් බරපතල චෝදනාවක් ආණ්ඩුවට එල්ල වෙනවා. ඒ තමයි මේ පනත ගෙනාපු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ හිටපු മന്ത്രിවරුන් 72කගේ පමණ විශ්‍රාම වැටුප්. ඒ කියන්නේ රුපියල් මිලියන 55කට අධික මුදලක් කෙලින්ම බැර කරලා තියෙන්නේ පක්ෂ අරමුදලට කියන කාරණය. මේක දැක්කම මට හිතුණු ප්‍රශ්නේ තමයි මේ විදිහට മന്ത്രിවරුන්ගේ පෞද්ගලික විශ්‍රාම වැටුප පක්ෂයේ අරමුදලට යනවනම් ඒකෙන් ඇත්තදම වෙන්නේ තනි පුද්ගලයාගේ මූල්‍ය බලය පක්ෂය කියන දැවැන්ත යාන්ත්‍රණයට මාරු වෙන එක නේද කියන විපක්ෂය මේක දකින්නේ කොහොමද? විපක්ෂයේ මතු කරන ප්‍රධානම තර්කයත් ඒකම තමයි. ඕන අහන්නේ මේ මුදල් වලින් පක්ෂය නඩත්තු කරනව නම්, පක්ෂයේ දේශපාලන කටයුතු වලට මේ සල්ලි යොදවනව නම් මේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම වරහා ඇත්තදම මහජනතාවගේ මුදල් ඉතුරු වීමක් සිද්ධ වෙනවද කියන එකයි. ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්. ඒ විතරක් නෙවෙයි, මේ විවාදයේදී විපක්ෂයේ තවත් සංවේදී කාරණයක් ඉස්මතු කරනවා මම දැක්කා. ඔව්, ඒ කියන්නේ රජයේ മന്ത്രിවරුන් 225කගේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන්න මේ තරම් උනන්දු වුණත්
ලක්ෂ 7මාරක් පමණ වන අපේ රටේ සාමාන්‍ය විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතා විසඳන්න හෝ ඔවුන්ගේ වැටුප් වැඩි කරන්න කිසිම පියවරක් ගන්නේ නැත්තේ ඇයි කියන එක ඔවුන් ප්‍රශ්න කරනවා. නෛතික ගැටුමකුත් නිර්මාණය වෙලා තියෙනව නේද? මේ වාර්තාවට අනුව മന്ത്രിවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් මේ පනතට ඉදිරිපත් කරපු සංශෝධන රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම උදාහරණයක් විදිහට දැනටමත් විශ්‍රාම වැටුපට හිමිකම් ලබා ඇති අයට ඒ කියන්නේ අතීතයට බලපාන විදිහට මේ පනත ක්‍රියාත්මක නොවිය යුතුයි කියන නෛතික සංශෝධනය පවා රජෙ පිළිගන නැහැ. නීතියක් අතීතයට බලපාන විදිහට එහෙමත් නැත්නම් රෙට්‍රොස්පෙක්ටිව් විදිහට ක්‍රියාත්මක කරනවා කියන්නේ නීති විද්‍යාවේදී ගොඩක් වෙලාවට විවාදයට ලක් වෙන කාරණයක්. ඒ කියන්නේ දැනටමත් හිමිකමක් ලබාගෙන තියෙන කෙනෙකුගේ ඒ අයිතිය පනතක් මගින් ආපස්සට ගිහින් අහෝසි කරනවා කියන එක නීතියේ ආධිපත්‍යයට ගැටලුවක් බවයි විපක්ෂයේ තර්කය වෙන්නේ. ඔව් රජයේ සංශෝධන ප්‍රතික්ෂේප කිරීම හරහා පෙනී යන්නේ ඔවුන්ට මේ පනත කොන්දේසි විරහිතවම සම්මත කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුණා කියන එකයි. මේ පනතේ ප්‍රධාන අරමුණ වෙන්නේ මහමුහුදේ ඒ කියන්නේ ලියාපදිංචි කරපු සහ ලියාපදිංචි නොකළ නෞවල සිදුවන අපරාධ විශේෂයෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නඩුවෙසීමේ බලය ශ්‍රී ලංකා මහාධිකරණයට ලබා දීමයි. මේක ඇත්තටම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව ගන්න ඊටමත් දවන්ත නීතිමය පියවරක් නේද? බැලු බැල්මට හැම පේනවා. හැබැයි අපි මේක වඩාත් පුළුල් චිත්‍රයට සම්බන්ධ කරොත් අපිට පේනවා පාර්ලිමේන්තුව ඇතුලේ කොච්චර ලස්සන දවන්ත නීති සම්මත කළත් ප්‍රායෝගිකව බිම් මට්ටමේදී ඒ නීති ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය දූෂිත නම් කිසිම තේරුමක් නැහැ කියන එක. විපක්ෂයේ මේ විවාදයේදී මතු කරන ප්‍රධානම කාරණය තමයි මේ පොළවේ පවතින සැබෑ තත්වය. ජාත්‍යන්තර මුහුද යන නැව්වල්ලන්න නීති හැදුවට අපේ ගම්වල නගරවල ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව අල්ලන ක්‍රමවේදය ඇතුලේ තියෙන බරපතල සිදුරු ගැන ඔවුන් ප්‍රශ්න කරනවා. හරියටම හරි. මෙතන හොඳම උදාහරණය තමයි මූලාශ්‍රයේ සඳහන් වෙන මන්නාරම ප්‍රදේශයේ සිද්ධිය. මත්ද්‍රව්‍ය ජාවාරමට කෙලින්ම සම්බන්ධ වුණු පොලිස් නිලධාරීන්ව හසු වුණාම ඔවුන්ට විරුද්ධව දැඩි නීතියමය පියවර අරගෙන අභ්‍යන්තර පරීක්ෂණ කරලා රස්සාවෙන් අස් කරලා හිරේ දානවා වෙනුවට ඔවුන්ට කරලා තියෙන්නේ වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවෙන් ලබා දෙන එක විතරයි කියලා විපක්ෂයෙන් දැඩි චෝදනාවක් එල්ල වෙනවා. ඉතින් පොලිස් නිලධාරියෙක් කුඩු ඉක්ුණලා අහුුණාම එයාට දඬුවම නිකම්ම ට්‍රාන්ස්ෆර් එකක් නම් මහමුහුද යන නැවුගෙන නීති හදලා මොනවා කරන්නද කියන එක හරිම සාධාරණ ප්‍රශ්නයක් නේද? ඒකෙන් වෙන්නේ සමස්ත යුක්තිය පසින්දලීමේ ක්‍රියාවලිය ගැනම මහජනතාවට තියෙන විශ්වාසය බිඳ වැටෙන එකයි. ඒ එක්කම බන්ධනාගාරවල පවතින දැඩි තදවදය ගැනත් මිහිදී කතාබහට ලක් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන විදිහට මීට පෙර හැම නත්තල් සමයකදීම සුළු වැරදි කරපු රැඳවියන්ට යම් නිදහසක් ජනාධිපති සමාවක් ලැබුණත් මෙවර එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මේ නිසා බන්ධනාගාර පද්ධතිය ඇතුලේ තදබදිය තවත් වැඩි වෙලා. හැබැයි මේ ඔක්කොටම වඩා බරපතලම කාරණේ විදිහට විපක්ෂ නායකවරයා මතු කරන්නේ නීතියේ ආධිපත්‍යයට එල්ල වෙලා තියෙන දැවැන්තම තර්ජනයක් ගැනයි. ඒ තමයි මෑතකදී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳා මහදවල් වෙඩිකබා ඝාතනය කිරීමේ සිද්ධිය. ඒක මුළු රටම කම්පණයට පත් කරපු සිද්ධියක්. මේ වාර්තාවේ හැටියට විපක්ෂය අහන ප්‍රශ්නේ තමයි මේ ඝාතනය හුදෙක්ම පාතාලයේ ගිනුමට විතරක් බැර කරලා රජය ඇඟ බේරා ගන්න හදනවාද කියන එක. මේක සාමාන්‍ය මිනිස්සෙක්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. නීතිය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙකුට මේ වගේ ඉරණමක් අත්වෙනවා නම් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්ගේ විනිසුරුවරුන්ගේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව ගැන මොකක්ද තියෙන සහතිකය? ඒක නම් ඇත්ත. මේක අහගෙන ඉන්න ඕනම කෙනෙකුට තේරෙනවා ඇති රටක නීතිය ආධිපත්‍ය බිඳවැටෙනවා කියන්නේ අපි එදිනෙදා ජීවිතවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එක. දැන් අපි නීතිය සර ආරක්ෂාව ගැන කතා කරපු තැන ඉඳන් අපේ සාක්කුවට එහෙමත් නැත්නම් අපේ මාසික අයවැයට කෙලින්ම බලපාන කාරණයක් දිහාට හැරමු. මේක තමයි ඇත්තටම මේ මුළු වාර්තාවෙම තියෙන රසවත්ම ඒ වගේම බරපතලම කාරණය. පෙබ්‍රුවාරි 20 වෙනිදා විපක්ෂයේ SM මරික්කාර් මන්ත්‍රීවරයා විසින් ගෙන නොරුච්චෝලේ ගල් අඟුරු බලාගාරය පිළිබඳ සභාවක් කල් තැබීමේ විවාදය. මේක අපේ රටේ හැමෝගෙම විදුලි බිලට කෙලින්ම බලපාන දෙයක්. මේ වාර්තාවේ කියන විදිහට මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අතිශය දූෂිතයයි පැවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක්. පොඩ්ඩක් ඉන්න අපි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය එහෙමත් නැත්නම් ටෙන්ඩර් පටිපාටිය කියන්නේ මොකද්ද කියලා සරලව තේරුම් ගමු. මොකද්ද මේ ජාතික ප්‍රසම්පාදන කොමිසම කියන්නේ? ඊටමත් හොඳ ප්‍රශ්නයක්.
සරලවම කිව්වොත් ජාතික ප්‍රසම්පාදන කොමිසම කියන්නේ රජය විසින් කරන දැවැන්ත මිලදී ගැනීම්වලදී තරඟකාරීත්වය, විනිවිදභාවය සහ සාධාරණත්වය තහවුරු කරන ප්‍රධාන විනිසුරුවලය වගේ ආයතනයක්. වුන් තමයි නීති රීති හදන්නේ කොහොමද අඩුම මුදලට වැඩිම ගුණාත්මක භාවයෙන් යුතු දේවල් රටට ගේන්නේ කියලා. අහා එතකොට විපක්ෂය චෝදනා කරන්නේ මේ කියන ගලංගුරු ගෙන්වීමේදී මේ කොමිසමේ උපදේශ සම්පූර්ණයෙන්ම කසල කූඩේට දාලා ඒ නීති රීති වලට පිටින් ගිහින් තමයි මේ ගනුදෙනුවේ කරලා තියෙන්නේ කියලායි. ඒක හරියට ක්‍රිකට් මැච් එකක් විනිසුරුවරයක් නැතුව නීති රීති නැතුව සෙල්ලම් කරනවා වගේ වැඩක්. හරියටම හරි. ඒ කියන්නේ ප්‍රමිතිය ගැන කිසිම හොයා බැලීමක් වෙලා නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ගුණාත්මක බවින් තොර බාල ගල්ලංගුරු පාවිච්චි කරන්න ගියාම බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර වලට දරා ගන්න බැරි වෙලා තියෙනවා. වාර්තාවට අනුව මේ නිසා බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාවය මෙගාවෝට් 816 ඉඳන් 710 දක්වා එකපාරටම පහත වැටිලා. මේ අඩුවෙන විදුලිය කොමාරි නිෂ්පාදනය කරන්න එපයි. ඒ අඩුව පුරවන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙලා තියෙනවා ඊටමත් අධික පිරිවැයක් යන ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන්න. මේ ක්‍රියාවලිය නිසා ලංකා විදුලි බල මණ්ඩලයට මේ වෙනකොටත් රුපියල් බිලියන 10ක දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වෙලා තියෙනවා කියලායි චෝදනා එල්ල වෙන්නේ. ඉතින් මේ බිලියන 10ක පාඩුව කවුද ගෙවන්නේ? අන්තිමට ඒ පාඩුව කව කරන්න වෙන්නේ අපේ කරන්ට් බිල වැඩි කරලයි. අනිවාර්යයෙන්ම මේ ටෙන්ඩරේ දීලා තියෙන විදිය ගැන විපක්ෂයේ මතු කරන කරුණු හරිම පුදුම සාගතයි. ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවන්න ඕනේ නම් ලෝකයේ වටේම තියෙන සමාගම් වලට මේ ගැන අධ්‍යයනය කරලා තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කරන්න සාමාන්‍යයෙන් දින 42ක කාලයක් ලබා දී යුතුයි. හැබැයි මේ ටෙන්ඩරේදී ඒ කාලය දින 21 දක්වා ඒ කියන්නේ හරි අඩකින් අඩු කරලා තියෙනවා. එහෙම කරන්නේ ගොඩක් වෙලාවට Tamanට අවශ්‍ය නිශ්චිත සමාගමකට මේක ලබා දීමේ පෙර සූදානමක් ඇතුව කියලයි දූෂණ විරෝධී සංවිධාන පවා නිතරම කියන්නේ. ඒ මඩුවට මේ ටෙන්ඩරය ලබා දීලා තියෙන්නේ ගල්ලංගුරු සැපයීම සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් නොමැති මුදල් විශුද්ධිකරණ චෝදනා පවා එල්ල වී ඇති සමාගමකට බවයි මූලාශ්‍රයේ පැහැදිලිව සඳහන් වෙන්නේ. බලශක්තිය අර්බුදය එතනින් ඉවර වෙන්නේ නැහැ නේද? ගල්ලංගුරු ප්‍රශ්නයස්සේ ගෑස් අර්බුදයක් ගැන මීට සමගාමීව ලොකු අනතුරු ඇඟවීමක් පාර්ලිමේන්තුවේදී සිද්ධ වෙනවා මම දැක්කා. විපක්ෂ නායකවරයා සහ චාමර සම්පත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන විදිහට මීට කලින් ගෑස් සපයපු ඕමාන් සමාගම ඉවත් කරලා අලුතින් ගෑස් සපයීම බාර දීලා තියෙන්නේ නැව් දෙකක් පමණක් තියෙන ඉතාමත් අත්දැකීම් අඩු සමාගමකට. මේ තීරණය නිසා සැපයුම් ජාලය බිඳ වැටිලා නැවතත් රට තුල තනින් තන ගෑස් පෝලිම් නිර්මාණය වෙමින් පවතිනවා කියන එකයි වුන් කියන්නේ. අපි හැමෝටම මතකයි ගෑස් පෝලිම් වල මිනිස්සු කොච්චර දුක් විඳාද කියලා. ඒ අතීතයේ ආයෙත් එනවද කියන බය මේ කතා බහ ඇතුලේ තියෙනවා. මෙතනදී අපි හැමෝම තේරුම් ගත යුතු ප්‍රධානම කාරණයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ සිදුවන මේ කියන ප්‍රසම්පාදන දෝෂ, ටෙන්ඩර් වංචා සහ අකාර්යක්ෂම තීරණ කියන්නේ අපිට අදාළ නැති නිකම් ප්‍රවෘත්ති නෙවෙයි. අවසානයේදී මේවා අපේ සාමාන්‍ය ජනතාවගේ පසුම්බියට සහ කාලයට ඍජුවම බලපානවා. ඒ කතාව නම් අකුරටම හරි විදුලි බිල ඉහළ යාමක් විදිහටත් මහමග ගෑස් පෝලිම් වල රස්තිය අඩුවීමක් විදිහටත් මේවායි ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි සාමාන්‍ය ජනතාවටයි. දැන් අපි අපේ සාකච්ඡාව රටේ ආර්ථිකය, ජීවන වියදම සහ ජාතික සම්පත් කියන මාතෘකාව දිහාට අරගෙන යමු. මේකත් කෙලින්ම අපේ කැම පිගානට සම්බන්ධ දෙයක්. මේන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. බදු ප්‍රතිපත්ති සහ ජාතික සංචිත පිළිබඳව පාර්ලිමේන්තුවේ මතු ගැටලු දිහා බැලුවම ඒක ඉතා පැහැදිලි. රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 60ක් සඳහා අධික බදු බරක් පනවල තියෙනවා කියලා ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ඔහු මතු කරන තර්කය වෙන්නේ බලයට එන්න කලින් බිඳුවටම බදු අඩු කරනවා කියලා පොරොන්දු ආණ්ඩුව දැන් මේ විදිහට අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් බදු ගෙසීම නිසා අද ශ්‍රී ලංකාව ලෝකයේ ජීවත් වෙන්න අමාරුම රටක් බවට පත් වෙලා තියෙනවා කියන එකයි. ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් මේ සම්බන්ධයෙන් වෙනස්ම කෝණයකින් අදහස් දක්වලා තියෙනවා. ඔහු කතා කරන්නේ දේශීය කෘෂි කර්මාන්තය ගැන. දිනපතා පිටරටින් එළවලු සහ පළතුරු ආනයනය කරමින් ඒවයේ බදු අඩු කිරීම හරහා දේශීය ගොවියාගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට යනවා කියන එකයි ඔහු පෙන්වා දෙන්නේ. මේකෙන් වෙන්නේ දේශීය නිෂ්පාදකයාව වට්ටලා ආනයනික ව්‍යාපාරිකයාව ශක්තිමත් කරන එක කියලාත් ඔහු චෝදනා කරනවා. හැබැයි මේ ඔක්කොමට වඩා මගේ අවධානය දිනාගස්ත තවත් එක විශේෂ කාරණයක් මේ වාර්තාවේ තියෙනවා. රවි කරුණානායක මන්ත්‍රීවරයා මතු කරන කඩදාසි රත්තරන් එම නැත්නම් පේපර් ගෝල්ඩ් කියන සංකල්පය. ඔව් ඒක හරිම ආందోලනාත්මක මාතෘකාවක්. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මොකද්ද මේ පේපර් ගෝල්ඩ් කියන්නේ? අපේ මහ බැංකුවේ තියෙන රත්තරන් සේප්පු වල තියෙන්නේ ඇත්ත රත්තරන්ද නැත්නම් කඩදාසිද?
මේක ආර්ථික විද්‍යාවේදී ඉතාමත් වැදගත් කාරණයක්. සාමාන්‍යයෙන් රටක මහ බැංකුවක නිල සංචිත යටතේ රන් සංචිත පවත්වාගෙන යනවා. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සැබෑ භෞතික රත්තරන්. ඒ කියන්නේ ගෝල්ඩ් බාස් විදිහට සේප්පුල තියාගන්න එක. අනිත් ක්‍රමේ තමයි පේපර් ගෝල්ඩ් කියන්නේ නේද? හරියටම හරි. ඒ කියන්නේ අපිට භෞතිකව රත්තරන් නැහැ. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක රත්තරන් වල වටිනාකමට සමාන සහතිකයක් එමත් නැත්නම් ආයෝජනයක් තියෙනවා. මේක හුවමාරු කරන්න පුළුවන් මූල්‍ය ලෙවිල්ලක්. රවි කරුණානායක මන්ත්‍රීවරයා මතු කරන කුකුස තමයි අපේ සංචිතවල පෙන්눔 කරන රත්තරන් ප්‍රමාණය ඇත්තටම අපේ අතේ තියෙන ෆිසිකල් ගෝල්ඩ්ද නැත්නම් හුදෙක් පේපර් ගෝල්ඩ්ද කියන එක. මේක ඇයි වැදගත් වෙන්නේ? මොකද රටක් දරුණු ආර්ථික අර්බුදයකට ගියාම හදිසියෙම ණය ගෙවා ගන්න හෝ භාණ්ඩ ආනයනය කරන්න වුණාම කඩදාසි රත්තරන් වලට වඩා භෞතික රත්තරන් වල වටිනාකම සහ විශ්වාසනීයත්වයේ ජාත්‍යන්තර වෙළඳපොලේ ගොඩක් වැඩි. අන්න ඒකයි මේකින් අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය ගැන ජාත්‍යන්තරයට දෙන පණිවිඩය ගැන අපිට බරපතල විදිහට හිතන්න වෙනවා. තාවෙන් දැක්කා පාර්ලිමේන්තු සතියක් කියන්නේ හුදෙක් දේශපාලනඥයින් එකතු වෙලා කරන කතාබහක් පමණක් නෙවෙයි. මහා මුහුදේ සිදුවන මද්‍රව්‍ය අපරාධ මර්ධනය කිරීමේ ජවන්ත නීති හදන තැන ඉඳන් අපේ ගෙදර විදුලි බිල තීරණය කරන ගල්ලංගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරිය දක්වාත් අපේ කෑම පිඟානේ මිල තීරණය කරන බදු ප්‍රතිපත්ති දක්වාත් සමස්ත පද්ධතියම ක්‍රියාත්මක වෙන තීරණාත්මක කේන්ද්‍රස්ථානය තමයි පාර්ලිමේන්තුව කියන්නේ. ඒ කතාව සහතික ඇත්තා. මේ ගන්න තීරණවල බලපෑමෙන් මිදෙන්න අපේ රටේ ජීවත් වෙන කිසිම පුරවැසියෙකුට හැකියාවක් නැහැ. ඔව්. මේ සියලුම තොරතුරු එක්ක අද මේ ගැඹුරු සාකච්ඡාව අවසන් කරන්න කලින් අපි සවන් දෙන්න හැමෝටම තනියම සිතා බැලීමට යම් ප්‍රකෝපකාරී ඒ වගේම බරපතල අදහසක් ඉදිරි කළ යුතුයි නේද? අනිවාර්යෙන්ම අපි අද දැක්කා සෑම සතියකම වගේ පාර්ලිමේන්තුව තුල මෙවැනි දැවන්ත වංචාවන්, ටෙන්ඩර් දූෂණ සහ නීතිමය අඩුපාඩු ඉතා පැහැදිලිව ප්‍රසිද්ධිය අනාවරණය වෙනවා. එහෙමනම් ඇයි ඒ තොරතුරු මත පදනම්ව මේ වරදකරුවන්ට සැවවින්ම දඬුවම් ලබා දෙන ප්‍රායෝගික යාන්ත්‍රණයක් තවමත් මේ රටේ ක්‍රියාත්මක නොවන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු තුල මේ විදියට විනිවිදභාවයක් තිබීම වැරදිගන මයික් එකක් ඉස්සරහා කෑ ගහලා කතා කිරීම පමණක් ප්‍රමාණවත්ද? නැතහොත් යම විනිවිදභාවය ක්‍රියාවට නංවන්න වැරදිකරුවන්ට දඬුවම් දෙන සැබෑ නීතිමය පසුබිම අපට අහිමි වී තිබෙදී යන්න ගැන අපි ගැඹුරින් සිතා බැලිය යුතු නොවේද? ඒක නම් ඇත්තටම අපේ සමාජයේ හැමදෙනාම තමන්ගෙන් මහා ගන්න ඕනේ කරන ප්‍රශ්නයක්. තොරතුරු දැන ගැනීම එක දෙයක්, ඒ තොරතුරු මත ක්‍රියාමාර්ග ගැනීම තවත් දෙයක්. ඉතින් මේ තොරතුරු අපි ගෙනාවේ මේ සිදුවීම් ගැන ස්වාධීන නිගමනයකට එළඹෙන්න පහසුවක් වෙන්නයි. අද අපගේ මේ ගැඹුරු විමර්ශනයට එක්ව සැමටම බොහොම ස්තුතියි. තවත් මෙවැනිම තොරතුරු සපිරි විවෘත මනසකින් යුතුව කරුණු ගවේෂණය කරන ගැඹුරු විමර්ශනයකින් හමු වෙනතුරු අදට අපි සමුගන්නවා. සුබ දවසක්.